පේන මෙන්න මේ සිකුරුයි අඩසඳයි මේ දුරේක්ෂයෙන් පෙන්වන්නද. අද ජූලි 17 වෙනිදා දැන් වෙලාව හවස 7ට වගේ මේ වෙලාව වෙද්දි බටහිර හසේ අඩහඳ කිට්ටුවෙන්ම සිකුරු ග්‍රහලෝකයේ පේන්න තියෙනවා. ඇත්තටම මේ දෙක එක ළඟ තියෙන විදිහ පියවැසින් බලද්දි මාරම ලස්සනයි. ඒ වගේම තමයි ඒ දෙක දුරේක්ෂයෙන් බලද්දි ඊටත් වඩා ලස්සනට පේනවා. ඉතින් මං දැන් මෙන්න මේ දුරේක්ෂයෙන් ওই දෙක බලන ගමන් ඉන්නේ. ඒ ගමන් මට හිතුණා ඔයාලත් එක්කත් මේකෙන් පේන view එක share කරගන්න ඕනේ කියලා. මම මේ වෙදි දුරේක්ෂය යොමු කරලා තියෙන්නේ අඩහඳ දිහාවට. ඒ නිසා මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම් අඩහඳ පේන විදිහ. ඊට පස්සේ අපි සිකුරු ග්‍රහලෝකය බලමු. ඔන්න ඔහොම තමයි අඩහඳ පේන්නේ. ඇත්තටම අනෙක් කාලවලට හඳ දුරේක්ෂයෙන් බලනවා වගේ නෙවෙයි මේ අඩහඳ කාලෙට බලද්දී අමුතු ලස්සනක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ අඩහඳ කාලෙට හඳේ එළියේ වැටිලා තියෙන කොටසට අමතරව නොවැටුණු කොටසත් ටිකක් හොඳට බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ ඉර එළියේ වැටිලා නැති කොටස මෙහෙම ටිකක් ආලෝකමත් වෙලා පේන්න හේතුව තමයි අපේ පෘථුවියෙන් පරාවර්තනය වන ආලෝකය හඳේ ප්‍රදේශවලට වැටීම. සාමාන්‍යයෙන් මේ කොටස අපිට මෙහෙම පේන්නේ අඩහඳ කාලෙට විතරයි. අටවක වගේ පහ වුණාට පස්සේ දකින්න බෑ. මොකද එතකොට හඳේ ඉරේලිය වැටෙන ප්‍රදේශ වැඩි පෘථුවියෙන් පරාවර්තනය වන ආලෝකයේ වැටෙන ප්‍රදේශවලට වඩා. එතකොට අර ඉරේලිය වැටෙන ප්‍රදේශවල අධික ආලෝකයට මේ ලාවට පේන ප්‍රදේශ ටික යටපත් වෙලා යනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් ටිකක් වැඩි විශාල බලයකින් ගත්ත වීඩියෝ ටිකක්. හරි ඔන්න අපි හඳ බැලුවා. දැන් මම කැමරාව ඔහොමම තියද්දිම ටෙලස්කෝප් එක සිකුරු වෙතට යොමු කරන්නම්. හරි මේ තියෙන්නේ සිකුරු. අපි දැන් කැමරාව එක්ස්පෝෂර් එක පොඩ්ඩක් අඩු කරලා මැග්නිෆිකේෂන් එක වැඩි කරමු. හරි. ඔයාලට පේනවද අද මෙයාගේ සම්පූර්ණ ග්‍රහලෝකයම පේන්නේ නැහැ. පේන්නේ 60ක වගේ කොටසක් විතරයි. එහෙම පේන්න හේතුව තමයි මෙයා පෘථිවි කක්ෂයට අභ්‍යන්තරයේ ඉඳන් සූර්යයා වටා කක්ෂගත වෙලා තියෙන්නේ. එතකොට පෘථිවියට සාපේක්ෂව එයාගේ කක්ෂීය පිහිටම වෙනස් වෙද්දී සූර්යාලෝකයේ එයා මත වැටිලා අප දෙසට පරාවර්තනය වන ප්‍රමාණයත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉතින් අද වෙද්දී පෘථිවියට සාපේක්ෂව සිකුරු තියෙන්නේ එහි කක්ෂයේ මේ වගේ ස්ථානයක. එතකොට අපිට සිකුරුගේ පෘෂ්ඨයෙන් ආලෝකමත් වෙලා පේන්නේ මේ වගේ 60ක විතර කොටසක් විතරයි. ඔයාලට මතකද දන්නේ